රපුටන් වගාව යටතේ ඉන්ටර්ක්‍රොප් එකක් විදිහට ටිෂු කල්චර් කෙසෙල් හිටවලා තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් ගම් පහ පැත්තට ගැලපෙනම භෝග දෙකක්. මේ කෙසෙල් වගාවට මාස 5ක් වගේ වෙනවා මේ වෙනකොට. සාමාන්‍යයෙන් මාස 11ක් වගේ වෙනකොට අපිට අස්වනු නෙලා ගන්න පුළුවන්. මේ කෙසෙල් වගාව අපි කරලා තියෙන්නේ ඕගනික් විදිහට. මුකුත් රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා නැහැ. මෙතන තියෙන අක්කර 5ක භූමි ප්‍රමාණයේ පැල 1500ක් විතර දුර ප්‍රමාණය වැඩි කරලා හිටවලා තියෙන්නේ. නැත්තම් මීට වඩා ප්‍රමාණයක් හිටවන්න පුළුවන්. ඊට අමතරව කෙසෙල් වගාව යටතේ දාලා තියෙනවා කහ වගාව.